ලෑන්ඩින් බලන්න මට You didn't have to cut me off. I could never know we were nothing. 24 hours later. වෙහිකල්ලයක් ගෙන්න ගමු වෙහිකල්ලයක් දැම්මා ගල්ලයා යමු වාහනයක් හදන්න මිෂන්යක් කරන්න නැතුව අද වාහනයක් බයි කරලා වාහනයක් හදමු Ahora verás. I'll call the police right now. වාහන ටිකක් නම් තියෙනවා මොකක්ද හොඳ ඉතින් හිතා ගන්න බෑ බොයිස් පරණ වාහනයක් කරන් හදුවා නම් හරිනේ බොයිස් පොඩ්ඩක් පරණ තාලේ වාහනයක් හදමු අපි මේක හදමු හරි බොයිස් එහෙනම් මම මේක ඕඩර් එකක් දානවා හරි නයිට් ෂේඩ් අපි ඒක ඕඩර් එකක් දැම්මා අපි බලමු මේක වැටේද කියලා තව ටිකකින් වැටෙන්න ඕනේ 24 hours later. අන්න අපි දැන් මැකැනික්ට කෝල් එකක් කරගෙන අපි ඒක ගන්න ඕනේ මෙතෙන්ට බොයිස් ඉස්සෙල්ලා මේක රිටර්න් කරලා ඉන්න හොඳයිද ඒක අවුලක් නෑ නේ පොඩ්ඩක් පරණයි ගණන් ගන්න එපා ෂේප් නේද වාහනේ යම් ගන්න හදන්න යන්න ඕනේ දැන් අපේ ඔටෝෂොප් එක එළිය දැන් වලින් හදලා වැඩක් නැහැ එළින්ම යන්න ඕනේ අපේ දැනකට අම්මෝ වොයිස් මම හදන්නේ ඩ්‍රිෆ්ට් කාර් එකක් දාන්න අම්මට අඩෝ සෝරි බං ගත්ත ගමන් වැදුනවා මේක තනිකර ඩ්‍රිෆ්ට් සීන් එකේ තියෙන්නේ මං එනවා ඔයාලා ඔටෝෂොප් එකට ගිහලා හම්බෙන්නම් බොයිස් හරි බොයිස් අපි ඔටෝෂොප් එකට ආවා ගණන් ගන්න එපා වාහනේට පොඩි කියන්නේ පොඩි අකරතැබ්බයක් වුණා මගදී මෙතන වාහනේ අපි දැන් උඩට දාලා අපි මොඩිෆයි පාරක් දාමු හරි නයිට් ෂේඩ් මේක හදමු බොයිස් ඉස්සෙල්ලාම ආමරයක් ගහගමු මේ විදියට රේස් බ්‍රේක් දාමු ෆ්‍රොන්ට් බම්ප් හරි මේක දාමු ඊට පස්සේ බම්පර් මේ ටික විතරයි බොයිස් තියෙන්නේ අර ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් සීන් එකේ හදන්න පුළුවන් මේක එන්ජින් ටියුන් අප් එකක් දාමු එක්ස්පෝස් තියෙන දෙක හොඳයි නේ ග්‍රිල් මේක දාමු මේක ගාති බොයිස් හොඳ ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් වගේමයි බොයිස් මේක දාමු ඕන් එක පස්සේ දාමු ලයිට් එක දාමු නියෝන් කිට්ස් එක කොටම දාලා අපි කලර් එක දාමු කලර් එක මොකක්ද දාන්නේ බොයිස් මේක සෙට් වගේනේ මින්ට් ග්‍රීන් එක හරි ප්ලේට් එක දාමු මගේ නම රෙජිස්ටර් කරමු හරි ස්ප්‍රේ ප්‍රයිමරි කලර් ඕ වොයිස් කොහොමද ඒක ක්ලාසික් කලර් එකක් කළු ගහලා මැදින් සුදු ඉරක් ගහනවද ඒ කළු ගහලා මැදින් ගහමු සුදු ඉරක් මෙටල් සුදු ඉරක් ගහමු
සුදු වලට වැඩිය සෙට් වෙන පාටක් තියෙනවද ඔයස්? අඩෝ කහය ගත්තා උලන්නේ නැහැ නේද? ඔයස් අපි කහයක් ගහමු එකට. හරි. ඊට පස්සේ අපි යන් ඇතුළට බට ගහන්න පුළුවන්. හරි. ඇතුළට බටයක් ගහම. හරි බටයකුත් ගැහුවා. හරි බොයිස්. ස්පොයිලර් ගහන්න තියෙන්නේ. ස්පොයිලර්ස් මේක හොඳයිද? සෙට් නේ වොයිස් එක ගාම එක ගහලා සස්පෙන්ෂන් ස්පෝර්ට් ගහමු. ස්පෝර්ට් ගහලා ට්‍රාන්ස්මිෂන් රේස් ට්‍රාන්සිෂන් දෙමු. ටර්බෝ ගහමු. වීල් ටයිප් ලෝ රයිඩ් හරියන්නේ. ස්ට්‍රීට් එක ගහමු. මේ සෙට් එක ගහමු. මේක සයිස් එකත් දවුලන්නේ නැහැ නේ. මේ සෙට් එක ගහමු බොයිස්. මේක ගහලා වීල් කලර් එක දාන්න ඕන. කහ දාමු. හරි ටයර් දාලා ටයර් ඩිසයින් එකත් හරි මේක දාමු. බුලට් ප්‍රූෆ් කරමු. ටයි ස්මෝක් එක අපේ ක්‍රීව් එක දාගමු. හරි වින්ඩෝස් චුට්ටක් අලු කරමුනේ. හරි ඉතින් හෝන් එකක් ගහගන්න ඕනේ බොයිස්. හෝන් එක තමයි ගහගන්න ඕනේ. මේක ගහමු බොයිස්. මේක ගහලා හරි අපි දැන් එළියට දාලා බලමු මේ වාහනේ සුපිරිද කියලා. හරි බොයිස් මේ තියන්නේ අපි හදපු වාහනේ. කොහොමද ගැම්ම ගන්න කොහොමද බොයිස් සුපිරි නේද වාහනේ? මේව තියෙනවා බම්පර් කො දාලා තියෙන්නේ. ෆිල්ම් ආයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීන් එකේ තියෙන ඇතුලේ නයිට්‍රස් නේවත් දාලා තියෙන්නේ. ඒ අපි වටයක් පැදලා බලමු බොයිස්. වාහනේ ගැම්මක් තමයි. කොහොමද බොයිස්? අදිනවනේ සුපිරිය. අදිනවා බොයිස් සුපිරි. nice. Oh. හරි අපි යම් බලන්න ගැම්මට යනවා වොයිස්. වාහනේ ආයේ ගිනි ගින්දර වගේ ටොප් ස්පීඩ් එක බලමු. ටොප් ස්පීඩ් එක 100යි 100 ඕ ට්‍රැෆික් එකනේ බලන්න. 110ට 120 ගන්න උලම් බොස් මේක. අවුලන්නේ මේ 1800 ගණන් වල ඔය පාරන වාහනයක් 180ට කිට්ටු වෙන්නේ කියයි බොස්. නෑ සෝරි හිලෝ කර 120යි බොස්. මෙච්චර පරණ වාහනේ මේ ගන්නට හදලා ගත්තා කියන්නේ නැති මම පාරෙද්දි මේක 100ටවත් ආවේ නෑ මචං. සුපිරියක් තමයි. යන්නේ බොයිස්. සුපිරි නිකන් බොසා යනවා ගින්දර වගේ. කොහොමද බොයිස් අපි අලුත් වාහනේ? පිට් පොකට් ගාලා හැදුවේ බොයිස් මේ කාර් එක. පිට් පොකට් සල්ලි. හරි බොයිස් ටොප් ස්පීඩ් එකත් හරිය යන්නේ. අපි ඩ්‍රිෆ්ට් එකක් ගහලා බලමු. කොහොමද ඩ්‍රිෆ්ට් එක පස්ස උඩක් කරන ගණන් ගන්න. ඇතුලේ view එකත් මරු. හරි බොයිස්
ඕක තමයි අද වාහනේ අපි හැදුවේ. අලුත් හරි එහෙනම් මං ගිහිල්ලා එන්න. අපි අලුත් එපිසෝඩ් එකකින් සෙට් වෙනවා එහෙනම්. ඔයගොල්ලෝ සෙට්ලා හිටියට thank you. bye. Yes.